ඔන්න යාළුවනේ එකමත් එක ඉස්කෝලේ යාළුවෝ තුන්දෙනෙක් හිටියා. කවිනේ, සපුනේ, සඳුනේ කියලා යාළුවෝ තුන්දෙනෙක්. මේ තුන්දෙනා හරිම ලස්සන ජීවිතයක් ගත කරපු යාළුවෝ තුන්දෙනෙක්. ඉතින් මෙයාලට ගොඩාක් කරදර නම් තිබ්බේ නැහැ. ඒත් මෙන්න මෙහෙම දෙයක් එක දවසක් වුණා. අපි බලමු ඒක මොකක්ද කියලා. ඔන්න හතේ ඉන්න මේ යාළුවෝ කට්ටිය වාර විභාග ඉවර වෙලා ඉස්කෝලේ ඇරිලා ගියා. ඉතින් ගොඩක් කුතුහලෙන් තමයි මෙයාලා හිටියේ. එයාලා මොන පන්ති වලට වැටෙයිද? අපි එකතු වෙයිද? ඉතින් මේ කුතුහලේ පස්සේ දිනේදී නැති වෙන්න තමයි තිබ්බේ. ඒ කියන්නේ පස්සේ දිනේදී මේ දෙනේ කිව්වා. ඒත් ඉතින් ගොඩාක් දුක් දෙයක් වුණා ඒ දවසේ. ඉතින් ඔයාලා ගෙස් කරන්නකෝ ඒක මොකද්ද කියලා. ඒකම මේ කතාවේ part 2 ඕනේ නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. බයි.